හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා. ඔන්න මේ වීඩියෝ එක ගෙනාවේ ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි. රත්තරන් වලට වඩා වටින ගෝල්ඩන් මිල්ක් එක හදන්න යන්නේ මේ. බලමු එහෙනම් මේක හදාගන්නේ කොහොමද කියලා. හදන විදිහ විතරක් නෙවෙයි මේ ගෝල්ඩන් මිල්ක් එකෙන් ලැබෙන වාසි දැනගන්න ඕනේ නම් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපිට මේ ගෝල්ඩන් මිල්ක් එක හදන්න නම් අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මිල්ක් කහ ගම්මිරිස් කියන ඒවා තියෙන්න ඕනේ. ඊට අමතරව ඉඟුරු හස් කුරුඳු එකතු කරගන්න පුළුවන්. කහවල තියෙන සංඝටකයක් තමයි කර්කියුමින් කියන්නේ. ඉතින් මේ කර්කියුමින් හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. එහෙමත් නැත්නම් අපි ඇන්ටිඔක්සිඩන්ට් කියන්නේ. ප්‍රතිශක්තිය කරන ආබාධ ආසාදන පිළිකා තත්ත්ව අඩු කරගන්න මේ සංඝටකය වැදගත් වෙනවා. කිරිමිල ලීටර් 250කට කාකුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. මේකට අපි ගම්මිරිස් එකතු කරගන්නෙත් විශේෂ හේතුවක් ඇතිවයි. ඒ තමයි කහවල තියෙන කර්කියුමින් කියන සංඝටකය අපේ ඇඟට අවශෝෂණය කරගන්න උදව් වෙන සංයෝගයක් ගම්මිරිස් වල තියෙනවා. ඒ තමයි පිපරින් කියන සංඝටකය. ඉතින් අපිට ගම්මිරිස් තේ හැඳි කාලක් වගේ මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් සෞඛ්‍යමය වාසි ලබා ගැනීම සඳහා අපිට මේකට ඉඟුරු ටිකක් හා කුරුඳු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ කහ එකතු කරලා කිරි රත් කරද්දි මද ගින්දරේ විනාඩි 2-3කට වඩා තියාගන්නේ නැහැ. රත් කරද්දි මේ කහවල තියෙන කර්කියුමින් සංඝටකය අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් මුලින් කිරි විතරක් රත් කරලා ලිපෙන් බිමට ගත්තට පස්සේ ටිකකින් කහ එකතු කරන්න. එහෙමත් නැත්නම් කලින් කෙව්වා වගේ මද ගින්දරේ විනාඩි 2-3ක් විතර රත් කරගෙන බොන්න පුළුවන්. ඔයාලා හදලා බීලා බලන්න. ගිහින් එන්න.